Hi guys, කොහමද? වෙල්කම් කියලා පිළිගන්නවා හැමෝම. මම අද ගෙනල්ලා තියෙන මෙන්න මේ ඇනිමි සීරීස් එකට. මේ ඇනිමි සීරීස් එක ඔයාලා දන්නවා ඇති අනිවාර්යයෙන්ම. ගොඩක් අය බැයි මේ ඇනිමි සීරීස් එක බලලා නැතුව ඇති. ඒ නිසා තමයි අද මම ඔයාලට මේ ඇනිමි සීරීස් එකම රිවිව් කරන්න කියලා හිතුවේ. මේ ඇනිමි සීරීස් එකේ නම තමයි Hunter x Hunter. ගොන් කියන මේ පොඩි ළමයා වටාගෙන කතාව තමයි අද මම මේ ඇනිමි සීරීස් එක මගේ රිවිව් කරන්න යන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි කෙලින්ම යන් අද ගෙනාව මේ ඇනිමි එකේ සීසන් 1 එපිසෝඩ් 1 බලන්න. ඊට කලින් ඔයාලට කියනවා ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම යට තියෙන subscribe button එක ඔබලා ඒ වීඩියෝ එකට like එකක් දාගෙනම set වෙන්න. එහෙනම් අපි යමු අද ගෙනල්ලා තියෙන Hunter x Hunter ඇනිමි එක බලන්න. කතාව පටන් ගද්දිම අපිට පෙන්නනවා වීල් අයිලන්ඩ් කියලා දූපත. එහි එන්න මිනිස්සු හරිම සතුටින් එයාලගේ වැඩ කටයුතු වල නිරත වෙලා ඉන්නවා. ඒ අතර අපිට පෙන්නනවා පොඩි කොල්ලෙක් කොළ වලින් හදපු තොප්පියකුත් දාගෙන ගහක් උඩට වෙලා බිලි පිත්තකින් මාළු අල්ලන්න හදනවා වගේ සීන් එකක්. ඒ කොල්ලගේ නම ගොන්. ඒ සීන් එක එහෙම්මම කට් කරලා අපිට පෙන්නනවා ගෑනු කෙනෙක්ව. ඒ ගෑනු කෙනාගේ නම මීටෝ. ඒ ගෑනු කෙනාට හෙන්න කවුද මිනිස්සු දෙන්නෙක් කියනවා මීටට ඕන කොහොම හරි කරලා ගොන්නු හන්ට කෙනෙක් කරන්න. හැබැයි ගොන් විලේ ඉන්න රාක්ෂාවල් අද්දින් එයා වාසර ගිහින් ඉදී කියලා. ඒක ඇහුනම මීටට ටිකක් අවුල් යනවා. ඒ එක්කම අර මිනිස්සයා ආයෙ කියනවා එයාට ඒක කරන්න බෑ එහෙම කියලා. ඒත් එක්කම අපිට ආයෙ ගොන්න පෙන්නනවා. එයා එහෙම ඉද්දි එයා වතුරට දාලා තිබ්බ බිලි පිත්ත හෙලවෙන්න ගන්නවා. එයා බිලි පිත්ත තව තද කරලා අල්ල ගන්නවා. ඒකම ගොන් කෑ ගහනවා අල්ලගත්තා කියලා. ඔන්න දැන් බිලි පිත්ත ඇමිනලා ඉන්නේ රාක්ෂ මාළුවා බිලි පිත්තත් ඇදගෙන වතුර යට යන්න හදනවා. ගොන් ඊට පස්සේ එයාගේ මොලේ පාවිච්චි කරලා බිලි පිත් දෙන උඩ ඒ ගහ වටේ යවලා තද කරලා අල්ලගන්න. ඒ නූල මාරම ශක්තිමත්. ගොන් මාර ගේමක් දීලා කොහොම හරි ඒ රාක්ෂ මාළුවව අන්තිමේට අල්ලගන්නවා. ඊට පස්සේ සීන් එක අපිට පෙන්නනවා මිනිස්සු වට වෙලා මාළුවා දිහා පුදුමෙන් වගේ බලාගෙන ඉන්නවා. එයාලා කියන්නේ මේ මාළුවා තමයි විලේ රජා කියලා. ඒ වගේම ගොන් එයාගේ තාත්තා වගේමයි කියලාත් මෙයාලා කියනවා. ඒ එක්ක එතෙන්ට මීටෝ එනවා. මීටෝ කියන්නේ ගොන්ගේ නැන්ද. එයා තමයි ගොන්ව බලාගන්නේ. ගොන් මීටෝ ගාවට ගිහින් කියන්නේ මම කොහොම හරි රජාව අල්ලලා පොරොන්දුව රැක්කා. ඒ නිසා දැන් මට හන්ට කෙනෙක් වෙන විභාගයට ගිය හැකි නේද කියලා. එයා අහනවා. මීටෝ ටිකක් දුකින් වගේ ඉන්නේ. ඊට පස්සේ පෙන්වන්නේ අපිට ගොන්ලගේ ගෙදර. ගොන්ගේ ආච්චි ගොන්ගේ තාත්තගේ පින්තූරයක් බලලා කියනවා එකම ලේ දෙන්නගේ. දෙන්නම අවුරුදු 12කින් විලේ හිටපු රජා ඇල්ලුවා. දෙන්නගේ මැස් එකම වගේ. ආච්චි මෙහෙම කියන්නේ මීටෝට. හැබැයි මීටෝ ඉන්නේ දුකින් වගේ. ඊට පස්සේ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ගොන් හන්ට කෙනෙක් වෙන්න යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නවා. මීටෝ එතනට ඇවිත් ගොන්ට කියනවා හන්ට කෙනෙක් වෙන්නවා තාම පොඩි වැඩි. ඔයා තව ටිකක් ලොකු වුණාම යන්න. හන්ට කෙනෙක් වෙනවා කියන්නේ භයානක වැඩ. ඒ වගේම කවුරුත් දන්නේ නැහැ ඔයාගේ ජීවිතේ කොහොම නැති වෙයිද කියලා. ඊට පස්සේ අහනවා ඔයාට ඒ ගැන තේරෙන්නේ නැද්ද කියලා. ගොන් එකපාරට නැගිටලා කියනවා මට තේරෙන්නේ නැහැ. මට කොහොම හරි ඕනේ මගේ තාත්තා වගේ වැදගත් කෙනෙක් වෙන්න කියලා. ඒක ගොන්ගේ නැන්ද hina වෙලා කියනවා ඔයා හරියටම ජින්ගේ පුතාමයි කියලා. ඊළඟ සීන් එකෙන් පෙන්වන්නේ ඊළඟ දවසේ ගොන් හන්ට කෙනෙක් වෙන්න යන්න හදනවා. ඊට කලින් මීටෝ ගොන්ගෙන් පොරොන්දුවක් ගන්නවා ආයෙ ඔයා පරිස්සමින් ගෙදර එනවා නේද කියලා. ගොනුත් පොරොන්දු වෙනවා. ඊට පස්සේ මීටෝ ගොන්ව වැළඳගෙන යාට සමුදිනවා. ඊට පස්සේ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ගොන් ලොකු නැවක නැගලා පිටත් වෙනවා. ගොන් කෑ ගහලා කියනවා මම ලෝකේ හොඳම හන්ටර් වෙලා ආය ගෙදර එනවා කියලා. නැවේ ඉන්න අය ගොන්ට hina වෙනවා. අපිට පේන්නේ ගොන් නම් ඒක වැඩි ගණන් ගන්නේ නෑ වගේ. ඊට පස්සේ අපිට පෙන්නනවා කට්සුවෝ කියලා කෙනෙක්ට නැවේ දෙන්නෙක් කරදර කරනවා. එතෙන්ට ගොන් වෙනවා. ඒ එක්කම නැවේ කැප්ටනුත් එතනට ඇවිත් මොනවද කරන්නේ? තමුන්ලට වෙන වැඩ නැද්ද කියලා අහන. ඒකම අරුන් එතනින් යනවා. මේ කැප්ටන් නම් මහා හින බේබද්දෙක් වගේ. හැම වෙලෙම බොන එකමයි කරන්නේ. ඊට පස්සේ ගොනුයි කැප්ටනුයි දකිනවා අහසේ කුරුල්ලෝ කලබලෙන් වගේ ගිලෙනවා. ගොන් ඒකම කියනවා කුණාටුවක් එනවා කියලා.
කැප්ටන් අහනවා ඔයා කොහොමද කියන්නේ කියලා. ගොන් ඊට පස්සේ නැවේ උඩට ගිහිල්ලා නහයට දැන්න සුවඳින් ඒක අඳුර ගන්නවා. කැප්ටන්ටත් පුදුමයි. ඊට පස්සේ පෙන්වන්නේ අපිට නැව කුණාටුවට අතුළු වෙලා කියලා. කැප්ටන් දන්න වැඩ කෑලි දාලා නැව කොහොම හරි පාලනය කරගන්නවා. දැන් අපිට පෙන්වනවා හන්ටර්ලා වෙන්න ඉන්න අය යන කාමරේ. කට්ටියටම හොඳටම අමාරුයි වගේ. ඒක දැකපු කැප්ටන් හිතනවා මුන් එකෙක්ටවත් කොහොමත්ම හන්ටර් නම් වෙන්න බෑ කියලා. මොකද මේ එකෙක්ටවත් හරියට කෙලින්ම හිට ගන්න බැරුව තමයි ඉන්නේ. ඊට පස්සේ තමයි කැප්ටන් දකින්නේ ගොන්ව. ගොන්ට නම් මේකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා අමාරු අයට බෙහෙත් කරන ගමන් ඉන්නේ. ඒ වගේම කහපාට කුණ්ඩේ තියෙන කෙනෙක් කිසිම ප්‍රශ්නයක් නැතුව උන්චිල්ලාවක් වගේ එක නිදාගෙන පොතක් කියවනවා. ඊට එහා පැත්තේ තවත් හාදයකුත් කිසිම ගාණක් නැතුව ඇපල් කනවා. ඒ වගේම ඇපල් ගෙඩිය රහ නැහැ කියලාත් බයිනවා. ඒ වගේම කැප්ටන්වත් තල්ලු කරගෙන අර ඉස්සෙල්ලා කරදර කර හිටපු කට්සුවත් එතෙන්ට එනවා. ඒ වතුරත් අරගෙන. ඊට පස්සේ අපිට පෙන්නනවා කැප්ටන් ගොන්වයි කහ කොණ්ඩේ තියෙන කෙනාවයි අනිත් උසහාදයවයි ගෙනල්ලා. ඒ තුන්දෙනාගෙන් එයාලගේ නම් අහනවා. ඔයාලගේ නම් මොනවද කියලා. ගොන් එයාගේ නම කියනවා. ඊට පස්සේ කහ කොණ්ඩේ කියනවා එයාගේ නම කරුපිකා කියලා. අනිත් කෙනාගේ නම ලියෝරියෝ. කැප්ටන් ආය අහනවා ඇයි ඔයාලා හන්ටර් කෙනෙක් වෙන්න යන්නේ කියලා. එතකොට ගොන් කියනවා මගේ තාත්තා හන්ටර් කෙනෙක්. ඒක නිසා මමත් හන්ටර් කෙනෙක් වෙනවා කියලා. ඊට පස්සේ කියනවා මම ආවේ වීල් දූපතේ කියලා. එතකොටම කැප්ටන් දැනගන්නවා මේ ජින්ගේ පුතා කියලා. කැප්ටන් ජින්ව දන්නා වගේ තමයි අපිට පේන්නේ. කරුපිකා නම් කියන්නේ මට ඒක කියන්න බෑ. ඒක මම රකින්න රහසක් කියලා. එතකොටම ලියෝරියෝ මේ දෙන්නට වයින්නවා. වැඩකට නැති අයට ඔය කතා කියලා වැඩක් නැහැ නේ කියලා. ඊට පස්සේ එකපාරටම කැප්ටන් කියනවා කොට්සුවෝ මේ ළමයි දෙන්න විතරක් විභාගයෙන් පාස් කරලා මේ උසහාදයව මේ විභාගයෙන් ෆේල් කරලා දාන්න කියලා කැප්ටන් කියනවා. බලන් ගියපුවාම මේ විභාගේ ඉස්සෙල්ලා ඉඳන්ම ඒ කියන්නේ නැවට නගින වෙලාවෙ ඉඳන්ම පටන්ගෙන තිබිලා තියෙන එක. ඒක අහපුවාම මේ තුන් දෙනාම පුදුම වෙනවා. ඊට පස්සේ කැප්ටන් ආය අහනවා කරුපිකාගෙන් ඔය අච්චරටම රකින්න රහස මොකද්ද කියලා. රහස් තියාගෙන හන්ට් එක්සෑම් එකට ඔයාලට සහභාගී වෙන්න බෑ කියලා අපේ මේ කැප්ටන් කියනවා. ඊට පස්සේ මේ කරුපිකා කියනවා මං ඒක එලි කරන්නම් කියලා. ඊට පස්සේ තමයි එයා කතාව කියන්න පටන් ගන්න. එයා කියනවා එයා තමයි කුරුටා කෑන් එකේ ඉතුරු වෙච්ච අවසානය කියලා. මීට අවුරුදු 4කට කලින් එයාලගේ මුළු ක්ලෑන් එකම ඝාතකයෝ කණ්ඩායමක් විසින් විනාශ කරලා තියෙනවා. ඒත් එක්කම අපේ කැප්ටන් අහනවා ඒ කියන්නේ ඔයාට ඕන බවුන්ටි හන්ටර් කෙනෙක් වෙන්න නේද කියලා. ඊට පස්සේ කුරුපිකත් ඒක පිළිගන්නවා. කැප්ටන් ඒත් එක්කම කියනවා ඔයාව ගන්න ලොකු රිස්ක් එකක් කියලා. මොකද බවුන්ටි හන්ටර් කෙනෙක් වෙන්න නම් අඩුම ඒ ක්ලාස් එකේවත් පදක්කමක් තියෙන්න ඕන කියලා මෙයා කියනවා. ඒ වගේම කැප්ටන් කියනවා ඔයාට අනිවාර්යයෙන්ම මෙහෙම වුණොත් මැරෙන්න උනත් වෙයි කියලා. ඊට පස්සේ කුරුපිකා කියනවා ඒක කමක් නැහැ මම මැරෙන එක වැඩි ගණන් ගන්නෙ නෑ කියලා. ඊට පස්සේ ලියෝරියෝ ඒකටත් බැනලා ලියෝරියෝ කියනවා එයා හන්ටර් කෙනෙක් වෙන්න යන්නේ කියලා. එයා නම් කියන්නේ මට මුදල් ගොඩක් ඕනේ කියලා. හන්ටර් කෙනෙක් තමයි ලෝකේ ලොකුම මුදල් උපයන්නේ කියලා මේ ලියෝරියෝ කියනවා. කුරුපිකා නම් මේකට විරුද්ධ වෙනවා. මොකද කිව්වොත් හන්ටර්ලා කියන්නේ මුදල් උපයන්න මේ රස්සාවට බැඳෙන කට්ටියක් නෙමෙයි නිසා. හැබැයි මේක ගණන් ගන්න නැති ලියෝරියෝ අපේ කුරුපිකාට හැන්ද කියනවා ඔයා කොහොමත් ඉතින් කුරුටා ක්ලෑන් එකේ කෙනෙක් නේ කියලා. ඔයාට තියෙන කුරුටා ක්ලෑන් එකේ ලේනේ කියලා එතනින් අපේ ලියෝරියෝ යන්න යනවා. ඊට පස්සේ අපේ කුරුපිකා අහනවා මොකද සමුන් කීවේ කියලා. ලියෝරියෝ ඒක ඇහුන්නේ නැහැ වගේ එතනින් යන්න යනවා. මේ නිසා කුරුපිකත් ලියෝරියෝගේ පස්සේ යනවා. කැප්ටන් මේ දෙන්නට නවතින්න කිව්වත් මේ දෙන්න යනවා. ඒ එක්කම එකපාරටම නැව පදවගෙන යන කෙනා කැප්ටන්ට කතා කරලා කියනවා කැප්ටන් අර බලන්න කියලා. බලපුවාම නැව ඉස්සරහින් ලොකු දියසුලියක් මතුවෙලා. ඒක දැකපු කැප්ටන් කියනවා කට්සුවට ඉක්මනට රුවල් බාන්න කියලා. ඊට පස්සේ ගොනුත් කියනවා මමත් උදව් වෙන්නම් කියලා. දැන් කට්ටියම රුවල් බාන්න ඔට්ටු වෙනවා. ඒ ඇස්සේ කරුපිකයි අපේ ලියෝරියෝ දෙන්න ෆයිට් එකකට වගේ තමයි ලෑස්ති වෙන්නේ. කරුපිකා කියනවා තමුන් මොකක්ද ඉස්සෙල්ලා කිව්වේ? ඒක මට ආයෙත් කියනවා කියලා. ඊට පස්සේ ලියෝරියෝ කියනවා මම එහෙම වචන දෙපාරක් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි කියලා. ඒත් එක්කම ලියෝරියෝ එයාගේ පිහියක් ඇදලා ගන්නවා. කරුපිකත් එයාගේ ආයුධ විදියට තියාගෙන ඉන්න ලී කොටු දෙකක් වගේ අමුතුම තුවාදයක් එළියට ගන්නවා. එහෙ ෆයිට් එක පටන් ගන්නද්දී කට්සුවට මාර අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. එයා නැවේ රුවල් බාන්න හදද්දී
එයාව එකපාරට හුලකට ගහගෙන යනවා. මොකද කිව්වොත් කෝටු කෑල්ල වගේනේ. එයා අල්ලන් හිටපු රුවලේ ලණුවත් අතහැරලා එයා ගහගෙන යනවා. එහෙම ගහගෙන යද්දී එයා හරියටම නැවෙන් එහාට වැටෙන්න යන්නේ අපේ කරුපිකයි ලියෝරියෝගේ සටන මැද්දේ. ඒත් එක්කම කරුපිකයි ලියෝරිය අපේ කට්සුව අල්ල ගන්න පායනවා. ඒත් එයාලට බැරි වෙනවා. ඒත් එක්කම එතෙන්ට වැඩ වගේ එන්ටර් වුණ ගොන් කොහොම හරි කරලා අපේ කට්සුව අල්ල ගන්නවා. හැබැයි ගොන් එතනින් වැටෙන්න යද්දිම කරුපිකයි අපේ ලියෝරියෝ කොහොම හරි ගොන්ගේ කකුල් දෙකෙන් අල්ලලා උඩට ඇදලා ගන්නවා. ඒ සීන් එක කට් කරලා අපිට හැමම පෙන්නනවා ඊළඟ දවසේ උදේ. දැන් නම් සුලිකුණාටුව නෑ වගේ. ඒ එක්කම අපිට පෙන්නනවා ලියෝරියෝ කරුපිකයි එකතු වෙලා අපේ ගොන්ට බයිනවා. තමුන් මහ මෝඩෙක් මෝඩ වැඩක් කරේ. තාම පොඩ්ඩෙන් තමුනුත් වැටෙනවානේ කියලා. ඊට පස්සේ අපේ ගොන් කියනවා මම දැනන් හිටියේ ඔයාලා දෙන්න මම අල්ලගනී කියලා. ඒකට නම් ඉතින් දෙන්නගෙම හිත පොඩ්ඩක් හැදෙනවා. ඒත් එක්ක මෙතෙන්ට කට්සුව දුවගෙන එනවා ස්තුතියි ගොන් කියාගෙන. ඒත් එක්කම ගොන් කියනවා මට විතරක් නෙමෙයි මේ දෙන්නටත් ස්තුති කරන්න ඕන කියලා. මේ දෙන්න නැත්තම් අපි දෙන්නම අනතුරේ කියලා. ඊට පස්සේ කට්සුව අපේ කරුපිකාටයි ලියෝරියෝටත් ස්තුති කරනවා. ඊට පස්සේ කට්සුව එතනින් යනවා. ඒකම අපේ කරුපිකාත් ලියෝරියෝගෙන් සමාව ගන්නවා. මොකද එයාලා දෙන්නේ සටන් කරන්නනේ ගියේ. ඒ නිසා. ඉතින් ලියෝරියෝත් ඒකට සමාව දෙනවා. ඒක බලාගෙන හිටපු අපේ කැප්ටන් කියනවා මං ඔය තුන් දෙනාට ආසයි කියලා. ඒ වගේ මෙයා කියනවා මං ඒ හින්දාම ඔයාලා තුන් දෙනාව නැවේ විභාගයෙන් පාස් කරා කියලා. මේක අහලා ගොන්ට නම් සතුටුයි. ගොන් නම් කෑ ගහනවා. ඒත් එක්කම මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. バカ俺がお前を倒すんじゃねえ俺らで倒すんだってばよ එහෙනම් අදටම ගිහිල්ලා එන්නම්. ඔයාලට තව ඇනිමේ එකක් තියෙනවා රිලීස් කරලා ඒ ඇනිමේ ගේ නම රෙකෝඩ් ෆ්‍රැන්ක් රොක්. ඔයාලා තාම මේ ඇනිමේ ගේ බලලා නැත්නම් ඒ ඇනිමේ එකත් බලන්න ඕන කියලා මතක් කරන ගමන් එහෙනම් මම අදට යනවා මේ ඔයාලගේ AS ඇනිමේ ටියුබ්